ඉතින් hello guys welcome back Datagas official YouTube channel ඔන්න ඉතින් අද ගෙනලා දෙන්නේ GB WhatsApp activate එකත් එක්ක GB WhatsApp එක use කරන විදිය. ඉතින් මේ විදිහට මම activate එකේ download link එක description දාලා දෙනවා. ඉතින් ගිහලා app එක download කරගන්න. activate එක ඉස්සෙල්ලාම download කරලා open කරගන්න. ඊට පස්සේ agree and continue කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් මේ උඩ dot එක click කරලා link guys companion device කියන එක click කරගන්න. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් QR generate වෙනවා. ඉතින් මේ QR generate වුණාට පස්සේ ඒ QR එකේ ෆොටෝ එකක් ආව වෙන ෆෝන් එකකින් මේ විදිහට කැප්චර් කරගන්න ඕනේ. ඊට පස්සේ ආව එක මෙහෙම තියලා වාගේ normal WhatsApp එකට යන්න වෙන විදිහට normal WhatsApp එකට ගිහිල්ලා dot එක click කරලා link device කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපේ link device option එකට ගිහිල්ලා cam එක open කරලා අර ගහගත්ත screenshot එකේ ෆොටෝ එක. ෆොටෝ එක මෙන්න මේ විදිහට අපේ QR එකට අල්ලන්න. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් normal WhatsApp එකේ මේ විදිහට login කියලා වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට GB WhatsApp එකට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. GB WhatsApp activate ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට loading your chat කියලා chat එක load වෙනවා. හරි chat එක load ලා ඉවරනට පස්සේ මේ විදිහට initialization කියලා වටනවා. මේකට චුට්ටි වෙලාවක් යනවා මේ process එකත් හරියන්න. හරි ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක auto මේ විදිහට cut වෙලා යනවා. cut වෙලා ගියට පස්සේ අපි ආයෙත් මේ GB WhatsApp කියන activate එක open කරගන්න. activate එක open කරලා පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. GB WhatsApp activate එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය normal GB එක වගේ තියෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි GB WhatsApp activate එක තියෙනවා. මේක use කරන්න එපා. මේක උඩින් අනිවාර්යෙන් GB WhatsApp එක replace කරගන්න ඕනේ. ඉතින් replace කරන්න කොහොමද කියලා මම කියලා දෙන්න. ඒ app එකේ link එක description එකේ තියෙනවා. එතනින් GB WhatsApp download GB WhatsApp Pro කියලා තියෙනවා. අන්න ඒ app එක download කරගන්න දැන්. හරිද? හරි download කරලා install කරාට පස්සේ මේ විදිහට තමයි install වෙන්නේ අපේ GB WhatsApp Pro එක. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම install කරලා පස්සේ මේක උඩටම replace වෙනවා. හරිද? දැන් අපි මේ විදිහට GB WhatsApp Pro එක open කරගන්න. open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට GB WhatsApp activate එකට උඩින් replace වෙලා තියෙනවා GB WhatsApp Pro. ඉතින් activate එක උඩින් replace වුණාට පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙන GB WhatsApp එක. ඉතින් මේ විදිහට setting වලට ගිහලා අපිට බලන්න පුළුවන් setting features set එක WhatsApp එක. ඊට පස්සේ මෙතනින් ගිහලා මේ විදිහට setting බලා ගන්න පුළුවන් WhatsApp එකේ මේ help app info ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් version එකත් එක්ක මෙන්න මේ විදිහට GB WhatsApp Pro 26.80 කියලා තියෙනවා. version එක අලුත් වෙලා තියෙනවා මොඩ් එක අබුසලේ කියලා තියෙනවා. ඉතින් com.gb WhatsApp කියන package name එකට තියෙන්නේ. අනිවාර්යෙන් activate එකට මේ GB WhatsApp Pro එක replace කරගෙන මේ විදිහට GB WhatsApp Pro එක use කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි ගොන විදිහට තමයි GB WhatsApp Pro එක use කරන්නේ. ඔයාලා download කරලා use කරලා බලන්න app දෙකේම download එක activate එකේ app එකේ download link දෙකම තියෙනවා description එකේ. එතනින් ගිහලා download කරගන්න. එහෙනම් කොල්ලෝ ඉතින් තවත් channel එක subscribe කරලා නැති කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියනවා වීඩියෝ දාපන් notification ගන්න ගන්න. එහෙනම් කොල්ලෝ අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.